ගයිස් මේක අපිට එන්නේ පොළොන්නරුවේ මැදිරිගිරිය ඉඳන්. කස්ටමර් අපිට කිව්වේ මේකේ ඉන්ටර්නෙට් යනකොට සමහර වෙලාවට ස්ලෝ වෙනවා, සමහර වෙලාවට කෝල් ගන්න බෑ කියලා. හැබැයි මේක හොඳට 4G 3G 2G ඒ නෙට්වර්ක් හොඳට ෆුල් තිබ්බා. එතකොට අපි හොයාගන්න බැරුව හැබැයි කස්ටමර් අපිට විශේෂයෙන්ම කිව්වා ෆෝන් එතකොට නෙට්වර්ක් එකේ බැලන්ස් බලන කෝඩ් ගැව්වාම MMC එරර් කියලා එනවා කියලා. එක තැනක වෝල්ටේජ් මදි බවක් පෙනුණා. ඒක තමයි 4G සිග්නල් වීක් වෙන්නේ. ඒක නිසා අපි 4G IC එක මාරු කරනවා. අපිට තව තැනක ප්‍රශ්නයක් මාටුණා. ඒක අපි මේ වීඩියෝ එකේ දාන්නයි DRX IC එකේ. ඒක අපි ඒකත් රිපෙයාර් කරා. ඊට පස්සේ අපිට ගානට ෆෝන් එක ඔරිජිනල් තත්ත්වෙටම ගන්න පුළුවන් වුණා. මේකේ ගයිස් අපි DRX IC එක රිපෙයාර් කරන එක දාලා නැහැ. මොකෝ අපිට කියලාම දෙයක් තියාගන්න ඕන නිසා ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වුණොත් ඕගලන්ට පුළුවන් කොහොමද මේවා හොයාගන්නේ, මේවා කොහොමද චෙක් කරගන්නේ, හරියට මෙතන ලෙඩේ තියෙන්නේ කියලා හොයාගන්නේ කොහොමද කියලා ඩේටා ලයින් චෙක් කරලා හොයන විදිය අපෙන් දැනගන්න.